අයිබෝන් හැමෝටම අද මම ඔයාලට කියලා දෙනවා තරුපායි හෝටල් වල චිකන් කරි වල එන සුවිශේෂ රසයේ රස මොකක්ද කියලා. ඉතින් විශේෂයෙන්ම අද මේකට එකතු කරන විශේෂ කුළු බඩු වර්ග දෙකක් තියෙනවා. ඉතින් මේ මොනවද කොයි වෙලාවටද එකතු කරන්න කියලා දැනගන්න වීඩියෝ එක ඉවර වෙනකල්ම මගෙත් එක්ක රැඳිලා ඉන්න. අද මම මේකට චිකන් ග්‍රෑම් 600ක් අරන් තියෙනවා. මුලින්ම මම මේකට ලුණු තේ හැඳි එකයි කාලා ගම්මිරිස් කුඩු තේ හැන්දක් දාගෙන හොඳට අනා ගන්නවා. හරි දැන් මම මේක ටිකක් පැත්තකින් තියාගන්නවා. දැන් මම ඇතිලියක් රත් වෙන්න තියලා තෙල් මේස් හැඳි 3ක් දාගන්නවා. තෙල් ටික රත් වෙගෙන ඉද්දී මම මේකට දාගන්නවා එඩසල් කරාමු නැටි, කුරුඳු සහ සේර, ඒත් එක්කම තලාගත්ත ඉඟුරු සුදුලූණු, කරපිංචා, රම්පේ සහ අමු මිරිස්. මේ ටික ටිකක් ෆ්‍රයි කරගෙන මම මේකට එකතු කරගන්නවා කපාගත්ත තක්කාලි ගෙඩියක්. ඒත් එක්කම ලූණු ගෙඩිය එකහමාරක් වගේ දාගන්නවා. තක්කාලි ටික මේ වගේ මෙලෙක් වෙනකම්ම ෆ්‍රයි කරගන්න ඕනේ. ඉතින් තක්කාලි මේ ගානට තැඹුණාට පස්සේ මම ලිපේ ගින්දර හොඳට මඩු කරලා මේකට දාගන්නවා බැදපු 3-5 කුඩු මේස හැන්දක්, මිරිස් කුඩු තේ හැන්දක්, කෑලි මිරිස් තේ හැන්දක්, ඒ වගේ මම මුලින්ම කියපු රහස් කුළු බඩු වර්ග දෙකක් දාගන්නවා. ඉතින් ඒ අමුතු දෙයක් නෙවෙයි, කොත්තමල්ලි කුඩු තේ හැන්දක් සහ සූදුරු කුඩු තේ හැන්දක්. මේ ටික දාගෙන අඩු ගින්දරේ තප්පර 30ක් විතර ෆ්‍රයි කරගන්නවා. දැන් මම මේකට අපේ චිකන් ටික දාගෙන හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේක පියනකින් වහලා විනාඩි 3ක් විතර මද ගින්නේ කුක් කරගන්නවා. දැන් මම මේක විනාඩි 3ක් විතර කුක් කරගෙන තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ මම වතුර කෝප්ප එකක් විතර එකතු කරගන්නවා. ඉතින් මේ වෙලාව වල මතක් කරලා මේකට සියඹල ඇට 3ක් විතර දාගන්න. ඉතින් අද මම ළඟ සියඹල නැති නිසා මම සියඹල දාන්නේ නැහැ. හැබැයි ඔයාලා අනිවාර්යෙන් සියඹල ඇට 3ක් දාගන්න. ඒකෙන් මාර්ම රසයක් චිකන් කරේකට එකතු වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඔයාලා හදන ඕනම කෑමක රස අඩුයි වගේ තේරෙනවා නම් ගොඩක් වෙලාවට ලුණු අඩු හින්දා නෙවෙයි, ඇඹුල් මදි නිසා. ඉතින් ඒ වෙලාවට ඒ කරේකට දෙහි ටිකක් දාලා බලන්න. එතකොට ඔයාලට ඕනේ රසය ගොඩක් වෙලාවට ගන්න පුළුවන්. ඉතින් මම ආයෙත් පොඩි වෙලාවක් මේක පියනෙන් වහලා කුක් කරගන්නවා. ඉතින් විනාඩි කීපයකට පස්සේ මම මේක පියන ඇරලා ගින්දර ටිකක් වැඩි කරලා පොඩි ගතිය ටිකක් අඩු වෙනකන් මම මේක කුක් කරගන්නවා. හරි දැන් නම් චිකන් ටික හොඳටම තැම්බිලා පොඩ්ඩක් ගානට හිඳිලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ මම ලිප ඔෆ් කරගන්නවා. ඉතින් දැන් මම මේ චිකන් කරි එක හදලා ඉවරයි. ඉතින් ඔයාලා ගෙදර මස් වර්ග නිතරම උයනවා නම් සූදුරු කුඩු සහ කොත්තමල්ලි කුඩු ගෙනල්ලා තියාගන්න.
මොක දේවලින් ඕනම් මස්වර්ගයකට මාර්ම රසක් එකතු කරනවා. ඉතින් ඔයත්වා හදන ඊළඟ චිකන් කරීක මේ දේවල් දාලා බලන්නකු. ඇත්තටම මේක මාර්ම රසයි. ඉතින් මේ වගේ රසම රස රෙසිපි එකක් දාපු ගමන් දැනගන්න අපේ චැනල් එක සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එනම් ආයෙත් මේ වගේම රෙසිපි එකකින් ඔයාලා හම්බෙන්න නිකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.